සුබදස මිත්‍රෝනි මම වීඩියෝස් කීපයක් දැම්ම අපි තවත් මට හිතුණා තව වීඩියෝ එකක් කරමු කියලා මේකම කරන්න හේතුව මේ දවස් ටිකේ රටේ කතා වෙන යම්කිසි කාරණා කීපයක් තියෙනවා ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුණා ඒක මගේ අදහස ඔබේ අදහස වෙනස් වෙන්න පුළුවන් අපි බලමු මේක මේ අපේ කාදිනල්තුමා මේ ඊයේ පෙරේදා අපේ අර ඩිලීට් ජයවීර ඩිලිට් එයාගේ මොකක් හරි උත්සවයක් තිබිලා පල්ලියේ මොකක් හරි පූජාවක් තිබිලා මොකක් හරි හේතුවක් ඉඳලා එතන ඒක වෙනුවෙන් තමයි මේ දැන් මේ කතා කරන්නේ. ඉතින් ඇත්තට කාදිනල්තුමා ඉතින් හොඳයි නරක නැහැ. ඉතින් නමුත් ඒ වුණාට එතුමා දේශපාලනයට වෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. මම ඕක හමුදුරුවන් ගැනත් කියලා තියෙනවා. මොකද ඒගොල්ලන් දේශපාලනය කරන්න ගියාම මේක ප්‍රශ්නයක්. මොකද හේතුව එක පක්ෂ බදාගෙන දැන් හාමුදුරුවෝ බෙදිලානේ තියෙන්නේ. ඒ වගේම පල්ලිවලත් කට්ටිය බෙදිලා තියෙනවා. එක පක්ෂ බදාගෙන ඒ හින්දා මම හිතන්නේ පක්ෂයක් අවශ්‍ය නැහැ. මතේ වෙන්නේ කාදිනල්තුමාන් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතින් කියලා තියෙනවා. අපි එimhe පැත්තක් ගන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දා අපි කාටවත් වෛර කරන්න අවශ්‍යත් නැහැ. විචනය කරන්න අවශ්‍ය නැහැ. ඒක දිවින් වහන්සේ බලා ගන්නවා. ඒ හින්දා අපි දේවල් කියන්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. වහන්සේ දේවල් කරනවා. ඒක තමයි බුද්ධ ධර්මයේ. ඒ හින්දා ඕම් කරන දේවල් වලට ප්‍රතිවිපාක සහ කර්මයෙන් ඒ පරිසම්දෙනවා. ඒ හින්දා ඒක අපි දඟලලා අපි කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පල්ලියයිද. අපි පුතග්ජන මිනිස්සු අපි සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට ඒව කතා කරන්න පුළුවන්. ඒ වුණාට පල්ලියේ ඉහළ කෙනා සහ පන්සලේ ඉහළ කෙනා ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. මොකද ඒක ඒගොල්ලන් ඊට වඩා වැඩ කොටසක් තියෙනවා ආගම වෙනුවෙන් කරන්න. ජාති වෙනුවෙන් කරන්න. ඉතින් මේ කොටස ඉස්සලා බලන්න ඕනේ හැරලා ඒ ටික වෙලාද කියලා. කොච්චර ඒ අපේ දුප්පත් මිනිස්සු ඉන්නවද? කොච්චර ගම් තියනවද? කොච්චර ඉගෙන ගන්න බැරි පාසල් ළමයි කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඇත්තට ඒව තමයි බලන්න ඕනේ. ඒව හොයලා බලන්න ඕනේ. ගෙවල් තියනවද? ඉස්සර වහලක් තියනවද? ඇත්තට මේ හම්බෙන සල්ලි වලින් ඇත්තට ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් සුඛ විහරණය විතරක් නෙමෙයි. පාසලට ප්‍රාඩෝ එක වාහන ගන්නවා වගේ නෙමෙයි පල්ලියට වාහන ගන්නවා වගේ නෙමෙයි ඊට වඩා දේවල් තියෙනවා කරන්න මිනිස්සුන්ට ඒ හින්දා ඒක ඒ දේවල් මම හිතන්නේ ඒ දේවල් පොඩ්ඩක් බැලුවෙත් හොඳයි ආගමික නායකයෝ ඉතින් මොකද මේ වගේ දේවල් වලට ලොකුවට මැදිහත් වෙන්න ගියාම ඒක දේශපාලනීකරණය වෙනවා ඊට පස්සේ පක්ෂවත් ගහයි විදියට තමයි මිනිස්සු දකින්නේ ඊට පස්සේ මිනිස්සු මේක බටහිර මිනිස්සු මේක බයින්ඩ ගන්නකොට එතකොට තේරෙන්නේ එතකොට නිකන් ඒ ආගමේ අනිත් අය නිකන් හැල්ලුවට ලක් වෙනවා. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කෙනෙක්ගේ දෙයක් හින්දා. ඒ හින්දා හැමෝම නායකයා ගැන බලන් ඉන්න. ඉතින් නායකයා හරියට ඉන්නකොට අනිත් අය මුකුත් කියන්නේ නැහැ. ඒක හැම ආගමකම නායකයෝ ගැන මිනිස්සු බලන් ඉන්නවා. මේ ආගම්වල මිනිස්සු. ඒකින්ද ඒගොල්ලන් හැසිරෙන විදිය සහ කතා කරන විදිය ඒගොල්ලන්ගේ දේවල් ඉතින් හොයලා බලනවා. ඉතින් ඒකින්ද ඒගොල්ලන් හරියට පරිස්සම් වෙන්න ඕනේ ඒක. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු. එතුමා මේ යම් කාරණා කීපයක් කියනවා. බලමු මේ කාරණා කොහොමද මේ අපි පොඩ්ඩක් ඒ ගැන විග්‍රහයක් කරලා බලමු. මේ සාකච්ඡා කරමින් පවතින මේ විවිධාකාරයේ යෝජනා රජය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන විවිධාකාරයේ යෝජනා තුල තාමත්ම භයානක දෙයක් සිදු වෙමින් පවතිනවා කියලා හිතන්නට පුළුවන්. උදාහරණයක් දැන් නීතියක් ගේන්න යනවා විදේශීය රටවල් වල බලපෑම තුල දරුවන්ට පාසල් වල දඬුවම් කිරීම. මේ නීතිය නිසා දරුවෙකුට පුළුවන්කම ලැබෙනවලු Tamanගේ පියා Tamanට දොස් කිව්වොත් එයට විරුද්ධව පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා පියාව හිරබක් කරා හිරියට දමන්න. ඇයි දොස් කිව්වයි කියලා. මේ විදිය දේවල් මෙහෙම කරන්න ගියොත් එහෙම අපේ රටේ දරුවන්ගේ අනාගතේ මොකක්ද? මඟ පෙන්වීමට අපේ ශක්තිය තිබිය යුතුයි. ඉතින් මෙවැනි නීති රීති මේ රටට සුදුසුද? දැන් මේ වෙලාවේ අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරමින් ඉල්ලා සිටියේ මේ වගේ දේවල් කරන්නද? එහෙම නෙමෙයිනේ අපි මේ දේවල් කරන්න කියලා කිව්වේ නෑනේ. එනිසා මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ මාධ්‍ය වේදීන්ගෙන් කරුණාකර මේ දේශය විනාශ කරන තේරුමක් නැති නීති රීති සහ අනිකුත් දේවල් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාව දැනුවත් කරන්න. ඒ ඔබගේ වගකීමයි. විශේෂයෙන්ම දෙරණ මාධ්‍ය ජාලයෙන් ඉල්ලා සිටීමට කැමැතියි. නොක තමයි කිව්වේ. එතුමා කියනවා මේක මේ ළමෙට බයින්ඩ බෑ ළමයා පොලිසියට යනවා ගිල්ල තාත්තා විරේ දානවා
මම දන්නේ කාදිනල්තුමා ඉන්නේ ගල්යුගයේද කියලා. මොකද එහෙම හිතෙනවා. මොකද දැන්ට මගේ දරුවත් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. නමුත් දැන් ඕක ඒ ස්කෝල වල ඒ කාලේ ඉඳන් තියෙන එකක්. එතුමා හොඳටම දන්නවා. දැන් මේ කියන්නේ දිලික් ජයවීරිස්සරෙන් දන්නේ. දැන් එතුමාට බයින්න බෑනේ. ඉතින් මොකක් කර ලොකු දව්වක් කරලා ඇති පල්ලියට. ඉතින් එහෙම තමයි ওই තත්ත්වේ. ඒ හින්දා එතුමා ඉස්සර එතුමා සනසන්න ඕක කියනවා. හරිද? තව සතියක් දෙකකින් බලන්නකො අය මෙතුමා කතා කරනකොට කියන දේවල් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකින්ද මං හිතනවා ඔක වැරදි. මොකද එහෙම ළමයි එහෙම පොලිසිය යන්නේ නැහැ. අම්මලා තාත්තලා ගැහුවා කියලා එහෙම යන්නේ නැහැ. ගන්ටක ගහන එකක් නෙමෙයි මේකේ මේ මතය වෙන්නේ. මේකේ ක්‍රමේ තියෙන ඒක දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් වල ලෝක ක්‍රමේ යනවා. ඒ යන්නේ ඒ පාසලේ මගේ ළමයා යන පාසලේ නම් ප්‍රින්සිපල් ගෙදර ටීචර් කෙනෙක්ට බයින්ඩවත් තානම්. එහෙම ආරංචි වුණොත් ඒ ඉස්කෝලෙන් ඒ ටීචර්ව අයින් කරනවා. මොකද ඒගොල්ලෝ මේ සිස්ටම් එක හදලා දෙන හින්දා ළමයි හරි ආසාවෙන් ඉස්කෝලේට යන්නේ. හරි කැමැත්තෙන් යන්නේ. ඒගොල්ලන් පාඩම් කරන හරි කැමැත්තෙන් ටීචර්ලාට හරිම ආදරේ. හරියෝ අර ටීචර් මෙහෙමයි මගෙත් එක්ක මෙහෙමයි ටීචර් ෆොටෝ එකක් ගත්තා අපි මෙහෙමයි කට්ටිය හරි කෑවා ටීචර්කින් කෑ මට දුන්නා. හරි ආදරේ මං ටීචර් යනවා හරි ආසාවෙන් යන්නේ ඉස්කෝලේට. ඇයි එතන හොඳ පරිසරයක් ළමයට හැදිලා. කවුරුත් ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. මොකද ළමයිනේ ළමයිව හදන්න ක්‍රම තියෙනවා. සැර කරන්න පුළුවන්. නමුත් ඒ වුණාට ආදරෙන් හදන්න පුළුවන් ක්‍රමකුත් තියෙනවා. දැන් අපි එහෙමත් try කරලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම කරලා තියෙනවා. නමුත් ආදරෙන් කිව්වම තමයි ගොඩක් ළමයි හැදෙන්නේ. ඒක හැටි. ඉතින් ඒ தත්ත්වෙ උඩ ළමයට ආදරේ ඕනේ. ඉතින් සමහර ළමයිගේ වටපිටාව අම්මා නැති වෙන්න පුළුවන්, තාත්තා නැති වෙන්න පුළුවන්, අම්මා රට ඉන්න පුළුවන්. හිතන්නකෝ ඒ ළමයාට අර ඉස්කෝලෙනුත් බැනලා ටීචර් ගහලා දන ගස්සලා එහෙම කරලා ඊට පස්සේ එහෙම ආවට පස්සේ අයිතන්නේ ළමයාගේ මානසිකත්වය ඊට පස්සේ ඒ ළමයි තමයි ඔය ඉතින් ඔය දැන් ඔය පාතාලේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ගොඩක් ඒවට බාන්න ඔය අම්මලා තාත්තලා හිම ප්‍රශ්න තියෙන ළමයි තමයි. ඒකින්ද මේ தත්ත්වය වෙනස් වෙන්න තමයි මේ හදන්නේ. අපි මේ දැන් මේ ලිඳෙන් ගොඩ එන්න යන්නේ. දැන් ඔය නැටි කපා ගන්න ඕනේ. ඔය පරණ නැමිටි අදහස්. දැන් මේ තාක්ෂණයත් එක්ක යන්නේ ලෝකේ. එතකොට එහෙම වුණාම ඔය අපි ටීවී වල කොච්චර ඉස්සර මේ ඔය දෙරණෙම පෙන්වන්නේ තාත්තා ගහනවා අර ළමයට ගහ කවනවා තාත්තලා පුච්චලා දිනවා. ඉතින් හිරේ දාන්න වටින්නේ නැද්ද එහෙම කට්ටිය එහෙම දැම්මනේ. ඒක තමයි මේ කියන්නේ. ඒ අමුතු දෙයක් මෙතන නෑ. මෙතන මේ අමුතුවෙන් මේ ඇවිල්ලා මෙහෙම ළමයිට බැන්නොත් එහෙම නෑ බැන්න කියලා ගේමක නෑ. පොලිසියට ගියත් පොලිසියගෙන් බැන්නන්නේ කියලා පොලිසිය කවදාකවත් ඒ එන්ට්‍රිය ඒ විදිහට මෙහෙම වෙන්නේ නෑ. ඒක ඒ කතා කරලා ඒවා එහෙමනේ ඕනම ක්‍රියාකාරම ඕනම ප්‍රශ්නයක් වුණාම පොලිසියට ගියාම අල්ලලා කිව්ව ගමන් අල්ලලා අරුව හිරියේ දාන්නේ නෑනේ. එච්චර ගොන් වෙන්න එපා. හරිද? එච්චර මේ පොලිසියම කරන්නේ නෑ. ඇවිල්ලා ඒ ගැන සාකච්ඡා කරලා දෙපැත්තත් එක්ක කතා කරලා මේක කොහොමද විසඳන්නේ කියලා කල්පනා කරලා ඊට පස්සේ අවවාද කරලා එහෙම තමයි යවන්නේ. ඒක ක්‍රමේ. ඉතින් ඒක එතනට යන්නේ එහෙම. එහෙම නැතුව හිරියේ දාන කතාවක් නෙමෙයි. මම දන්නේ කාදිනතුමා මොන එයා අප්ඩේට් නෑ. ඒක මං හිතන්නේ යා එක්ක අප්ඩේට් එක්ක ඩිලීට් ජයවේරි හින්දා මම හිතන්නේ ඔතන ඔය කියවන්න ගන්න ඔය දේවල්. ඒකින්ද එහෙම දෙයක් නෑ. හින්දා ඒ තත්ත්වෙ ගේන්න ඕනේ. මම නම් කියන්නේ ඒක හොඳ ක්‍රමයක්. ඒක තියෙන්න ඕනේ. ඒතර ළමයිනුත් උන ඉස්කෝලේ ටීචර්ලා සර්ලා වුණත් යක්කු වගේ පේන්නේ නැත්තම් මේ ළමයිව ඉස්කෝලේට යවන්න බෑ. සර් මේමයි ප්‍රින්සිපල් සරයි කියයි ටීචර් සරයි කියයි එහෙම නෑ. ආදරෙන් ළමයිත් එක්ක ඉඳලා කරපුවා ළමයට ආදරෙන් කියලා බලන්න. මාසයක් මේක ඇප්ලයි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ ඕනම දෙයක් මෙහෙම හොඳ දෙයක් වෙනකොට කොහොමත් ඔය වගේ හරස් දේවල් එනවා. මම නම් කියන රජයට ඔය ඒවා අහන්න එපා. මේව ඇහුවොත් අපි තාම එතන. හින්දා දියුණු රටවල් මෙහෙම දියුණු වෙලා තියෙන හේතුවත් අපි තාම ලිං මැඩ්ඩෝ වගේ ඉන්න හේතුවත් ඕක. මේ රජයේ තියෙන ආයතන ඔක්කොම මේ විදිහට තියාගෙන උන්ට කණ්ඩ දීලා අර විදුලි බල මණ්ඩලය වගේ ඒක ප්‍රතිව්‍යුහගත කරන්න දෙන්නෙත් නෑ. ඒවා දැන් කරලා තියෙනක හොඳයි. එහෙම නැතු උන් ඒකේ කාලා බීලා උන් ඒක වනසලා මිනිස්සුන්ට කරන්න නැතුව පැය ගණන් අඳුර ඉන්න දීලා බිල් එහෙම 100ට 600ට නග්ගලමු. ඒකින් උන් බෝනස් තරම් ලක්ෂ ගණන් එහෙමනේ කෑවේ. දැන් උන්ම කියනවා දැන් මේක මෙහෙම වෙන්න බෑ. ඒ ඉහළ තැන් වලට අර හිටපු විදියටමපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ওই පරණ ගේම්මමනේ ගහන්න try කරන්නේ. උන්ට ඒක අතාරින්න බෑ. ඉතින් උන් ඒක හරියට කරා නම් එන ඊට වඩා දියුණු වෙන්න එපා ඒ විදුලි බල මණ්ඩලෙ. උන් ඒක බැරි හින්දානේ ඒක ෆේල් හින්දානේ මේ දැන් මේ ගවර්න්මන්ට් එක වෙන තීරණ කරන් මේක කරන්නේ. ඉතින් ඒකට කරන්න ඉඩ දෙන්න එපා. ඉතින් ඒක කරන්න ඉඩ දෙන්නේ නැතුව වෙනද මම නම් ඕවා අහන්න එපා. ගවර්න්මන්ට් එක ওই දේවල් ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි නම් කැමති එකෙන්ම. අපි නෙමෙයි මේ ලංකාවේ 100ට බර ගාණක් ඉන්නවා කැමති 2.2මාරක් විතර ඉන්නවා කැමති නැති. සහ 100ට ඉතුරු ගාණක් ඉන්නවා තවත් ඔය අනිත් පැත්තෙන්. දැන් ඒකත් බලය ඒගොල්ලන්ට ගිහිල්ලා ඉවරයි. නමුත් මේ බලය නැති වෙලා ඉවරයි. ඒකින්ද මේ ගැන ඔරු වෙන්න ඕනේ නැහැ. මේ ක්‍රියාදාම මම කියන්නේ මේ ක්‍රියාකාරකම් මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න ඕනේ. මොකද අවුරුදු 4ක් විතර තියෙනවා. ඒක වෙනකොට මේ ලොකු වෙනසක් මිනිස්සුන්ට විතර දැනේ.
ටිකක් අමාරුයි ඉස්සෙල්ලාම එහෙම තමයි. ඒක ඒ දෙයක් ක්‍රියාත්මක කරන්න අමාරුයි අපි ඉන්න මිනිස්සුත් එක්ක. මිනිස්සු හැදෙන්න ඕනේ වයසක ටික හැදෙන්න ඕන. වයසක ඔය වයසක අවුරුදු 50න් උඩ පප්පල ටික හැදෙන්න ඕනේ. එහෙම හැදිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. තාමත් ඉන්නවා ඔය වගේ පප්පල ටිකක් ගොන් අදහස් තියෙන හනමිටි හම්පඩ අදහස් තියෙන උන් ටික අර දේශපාලන වාසී තකා දෙකරන දේශපාලනුන්ගේ ගැටවට අහුවෙච්ච උනුත් ඉන්නවා. ඉතින් ඒකින්ද මම කියන්නේ ඕක එච්චර මේ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒකෙන් දෙක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම නම් සතපායර ඔය කාලින්තුමා කිව්ව දේ පිළිගන්නේ නැහැ විශ්වාස කරන්නේ නැහැ. එimhe වෙනවා කියලා. නමුත් එහෙම වෙනකොට ඒතකොට ඒක චේන්ජ් එකක් ගන්න පුළුවන් බැරි කමක් නැහැ නේ. ඒක ඒ පනත අයින් කරගන්න නේ තියෙන්නේ. ඉතින් අපි කරලා බලමු. බැරි වුණොත් පනත අයින් කරගමු. ඒ හින්දා බුරුවට මේ බිල්ලම වන්න එපා. මේ ඔය උන්ගේ සල්ලි වලට යට වෙලා. ඒකින්ද මේ ඒක එකක් දෙවෙනි කාරණය එතුමා තව මතු කරනවා තව කාරණා කීපයක්. දැන් මේ රජයට අපි ඡන්දෙ දුන්නේ අපි පත් කරගත්තේ මම දන්නේ එතුමා පත් කරගත්තේ කවුද කියන එක එතුමා කාගෙන හිතලා එම කියනවද කියලා. එතුමා ඡන්දයක් දෙන්න ඇති එකක්. ඒ වුණාට සමස්තයක් වශයෙන් මුළු රටනේ පත් කරගත්තේ. එහෙනම් අපි ඔක්කොමනේ කියන්න ඕනේ හැමෝම මේක වැරදි මේක මෙහෙම කරන්න එපා කියලා. එහෙමයි කෙනෙක්ගේ මතේ මුළු රටේම මතේ වෙන්නේ නැහැ. ඒකින්ද ඒ විදිහට මේ පුස් තර්කවල පුස් මතේ ඉන්න එපා. හරි ඒකින්ද මේ එතුමා ආගම කරනවා නම් ආගම හරියට ඒ විදිහට කරන්න වෛරයෙන් තොර ආගම කරන්න කියන එක මම එතුමාට කියනවා. සහ අපි තවත් එතුමාගේ කාරණා කීපයක් තියෙනවා අපි ඒකත් බලමු. සහ තව දේශපාලඥයන්ගේ කාරණා කීපයක් තියෙනවා අපි ඒකත් පොඩ්ඩක් බලමු. බල්ලු වෙලා අපි මේ ගැන කතා කරමු. තව කාරණයක් මතක් වුණා මේ කවුද දිලිත් ජයවීර තව අවස්ථාවක් තියෙනවා. කියන්නේ මේ රට එයා හැම වෙලාවම අදහස් කරන්නේ මේ රට කියන්නේ අපි මේ ආණ්ඩුව විසින් පිටරටට පාවලා දෙනවා පිටරට. ඒ කියන්නේ අර දේශද්‍රෝහී ඒ කියන්නේ අපි අර විදුලි පුටුවට යවන කේස් එක වගේ. අන්න එහෙම තමයි හැම වෙලාවම. ඒ කියන්නේ අර ජාති ආලයෙන් හරි ජාති ආලයෙන් කතා කරන්නේ. එයාගේ වීඩියෝස් සහ එයාගේ කතා ඔක්කොම යන්නේ දෙරනේ විතරයි. වෙන එකකවත් පෙන්වන්නෙත් නෑ. මොකද අපි වැදගත්කමක් නැහැ නේ. උන්ට උගේ channel එකේ මෑන්ගේ channel එකේ පෙන්වන්න වෙරින්ද. එතකොට ඒවත් ඉතින් අර චතුරේම රස කර අට උල් කර රහ කර කියවනොත් ඒකයි ආය සංකාමර දිදුත් එමය. අවිලක් කිසිම අනේ මන් දන්නේ වාද විවාද වලදී ඒ තැන් වලදී හොඳට ඕවා කතා කරන අහන් ඉන්නවා. ප්‍රවෘත්ති කියනකොට දෙරණ අරුණ කියනකොට වෙන අයිඩියා ගින් වෙන දේවල් තමයි කතා කරන්නේ. ඒකින්ද දිලිත් ජයවීරගේ ඒ අදහස හරියන්නේ මොකද එයා try කරන්නේ තාම අර 69 ලක්ෂයේ ඡන්ද එයා හිතනවා ඒ ටික තාම තියෙනවා ඊළඟ ඡන්දයක් આવුත් ඒක එයාට දෙයි කියන මතේ අර නයි පෙන්නලා මේ නෙළුම් පොට්ටු දීලා කැලණි පන්සලේ ණයාවේ අන්න ඒ වගේ එයාගේ ප්‍රොජෙක්ට් එකන්නේ. එතකොට ධම්මික පැණිය වගේ ඒ වගේ ප්‍රොජෙක්ට්ස් කරපෙක් කියන එයා හිතන්නේ එහෙම අහුවෙන කොටසක් ඉන්නවා කියන එක එයා දන්නවා. එයා හිතන්නේ මේ වගේ කට්ටියක් ඉඳී දැන් එයා කියන කොට අහුවේ කියලා. ඒ හින්දා එහෙම හිතලා තමයි ওই දේවල් ඉෂුව කරන්නේ. ඉන්නේ ගණන් ගන්න දෙයක් නෑ. අන්තික දයසිරි ජයසේකරට තියෙන ප්‍රශ්න ගොඩක්. මේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත ඒවා චෙක්ස් ආපු ඒවා නම්මනම් එහෙම යාටත් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එයාත් දන්නවා ඕවට දැන් ඔය ඉන්න හැමෝටම නඩු එනවා. ඒ කතා දෙකන්න අධිචෝදන එනවා. ඔය එනකොට දන්නවා ඒගොල්ලන්ට යන්න වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් දැන් ඒගොල්ලන් කෑ ගහනවා. දැන් අපි තමයි දේශපාලනය මේ අපි ඇත්ත කතා කරන්නේ අපි මේ වැරදි හොයලා දෙනවා කියලා දේශපාලන වශයෙන් අර මිනිස්සුන්ට පේන හැම දවසෙම අවුලක් ඇදලා මොකක් හරි ප්‍රශ්නයක් ඇදලා කෑ ගහනවා. නාම කරන්නේත් ඒකයි. කාමර සම්පත් කරන්නේත් ඒකයි. කෑ ගහනවා. ඒතර කෑ ගහන හැම වෙලාවම ටීවී එකේ ප්‍රවෘත්ති වලට ඒක දානවා. හැරෙනවා. එතකොට මිනිස්සු අතර එනවා මෙයා තමයි මේ ගැන කතා කරන්නේ මෙතන. ඊට පස්සේ එයාව පොලිසියෙන් අල්ලනකොට මේ වැරදි වලට සහ උසාවියෙන් වැරදි කරුණේ අන්න දේශපාලන පරිගණනය. එතකොට අර එයා අර බලපෑමක් කරලා නෙතින්නේ අර එයා ටිකක් නමක් හදාගෙන එයා තමයි මේ පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ. එහෙම කියලා එහෙම නමක් හදාන්නේ. ඒතර කාමර දුන්නා වැඩේ අරුන්ට අන්න මේ දයසිරි දුන්නා වැඩේ එහෙමනේ කියන්නේ. එතකොට දැන් ඒ හදාගෙන වුණාම අර විදිහට යාගොල්ලන්ව ගන්නකොට ප්‍රශ්නයක් එනවා නිකන් කැළඹීමක්. ඒක තමයි ඒගොල්ලන්ට ඕනේ. එහෙම නොවෙන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. ඒ හින්දා ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න උඩ තමයි ඒගොල්ලන් දුවන්නේ. ඒක එකක්. අනිත් එක මේ කවුද දයසිරිගේ තව ප්ලෑන් එකක් තියෙනවා. දයසිරි කියන්නේ පට්ට කපටි එක පක්ෂ වලට එහෙට පැන එහෙට පැනලා මෙහෙට පැනලා ඒ පක්ෂෙන් මේ පක්ෂයට මේ පක්ෂෙන් මේ පක්ෂයට මෛත්‍රියට කුණු යන්න බැන්නා, රනිල්ට කුණු වෙන්න බැන්නා, ආයේ පැත්තේ ඒ කාලේ මහින්දලට කුණු වෙන්න බැන්නා, ආයේ පැත්තේ ඔය එහෙමයි පක්ෂයක් ජාතියක් ජම්මයක් නැහැ අපතේ මම නම් කියන්නේ.
ඉතින් එහෙම එකෙක්ගේ ප්ලෑන් එක තියෙන්නේ මොකක්ද කියන ඕගොල්ලන්ට පැහැදිලි නැද්ද? මේක මේ පාර්ලිමේන්තුවේ ගහන ගේම. ඒක මොකක්ද දන්නවද? එයාගේ ප්ලෑන් එක. එයා සජිත් ප්‍රේමදාසට වඩා ප්‍රශ්න දානවා. දාලා පාර්ලිමේන්තුවේ එයා තමයි මේ ගැන කතා කරන්නේ, විපක්ෂයේ කාර්ය කරන ප්‍රධානම එක්කෙනා එයා වගේ. එයා පොඩි හැඟීමක් තියෙනවා. එයාගේ අයිඩියා එකක් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ පොඩි අවුලක් තියෙනවා සජිත් ගැන. සජිත් ගැන අවුලක් තියෙන්නේ මිනිස්සු දැන් පොඩ්ඩක් සජිත්ගේ ඇතුලේ කට්ටියක් දැන් බෙදිලා තියෙන්නේ. යම්කිසි කට්ටියක් ඉන්නවා සජිත්ට කැමති නැහැ. සජිත්ට නායකත්වය තමයි ඕනේ. රනිල්ට වගේ රනිල්ටත් කෙලවුණා. දැන් සජිත්ටත් ওই විදිහටම තමයි කෙලවෙන්නේ. ඒ කියන්නේ ওই නායකත්වයට උනේ. ඊ අර අපි අර මෙහෙම පරම්පරාවේ මම ප්‍රේමදාසගේ පුතා මම තමයි නායකත්වයේ ඉන්න ඕනේ. වෙන කාටවත් මේකේ ඉන්න බෑ. ඒ කියන්නේ ඔය මහින්දලට ඇවිල්ලා නාමල්ට දැන් තියෙන ප්‍රශ්නේ වගේ තමයි. වෙන කාටවත් ඉන්න බෑ. ඒ කියන්නේ ගෝටට ඉන්න දුන්නේ නැත්තේ නාමලුයි දුගැසුලේ කියලා කෙලෙෂන් ලස්සන්ට දුන්නේ යටින්. දීලා අන්තිමට ගෙලවල ඒ මනුස්සයා රටින් පයින්නත් උනා. ඒ වගේ ගේමක් ගැහුවා. ඉතින් මෙයාගෙත් එහෙමයි සජිත්ගෙත්. ඉතින් සජිත් හිතාගෙන තාම ඉන්නවා ඒ විදියට. දවස ගානේ මොකක් හරි බොරුවක් කී දවස ගානේ එකක් කී එක එකම දේ කී ඉන්නවා. එකම දේ කී. ඉතින් දැන් ඕකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඩයසිටි try කරනවා. කොහොම හරි දැන් මේ වෙලාවේ හොඳම වැඩේ මෙහෙම දැම්මොත් ඒ ඉන්න අය අපි ඩයසිටිව පත් කරමු. ඩයසිටි දැම්ම ඔක්කොටම කතා කරන්නේ. මෙයා හොඳයි. මෙයා දැම්මුත් මාර මේකක් තියේ. මිනිස්සු කැමැත්තක් තියෙනවා වගේ එකක් තියෙනවනේ. ඒ හින්දා ඒ වාසිය තමයි ඒක ගන්න තමයි ඩයසිටි අතන ගේම ගහන්නේ. සජිමේ නායකත්වයේ ගන්න. ඉතින් ඕක සජිත්ට තේරුණාද දන්නේ නැහැ. එනකොට තේරෙනකොට ඉතින් sorry.com සජිත්ට මේකින්ද මේ එහෙම ගේම් එකක් එතන ගහන්නේ. ඒකින්ද ඒවා වෙන්නේ නැති වැඩ. ඉතින් කොහොමත් තව අවුරුදු 4කට පස්සේ ආය ඡන්දයක් වෙනවා. ඒතකොට මේ රට මීට වඩා තැනක තියෙයි. ඒ වෙනකොට මිනිස්සු කොහොම වේද කියන දන්නේ නැති මිනිස්සු වෙනස් වෙනවා. නමුත් අපි එතකොට බලමු කොහොමද මේ ආණ්ඩුව කොයි වගේ තැනක ඉඳීද, කොහොම හැසිරීමක් තියනවාද, ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට දෙන සහන මොනවාද ඉස්සරහට යනකොට. මොකද මේක අවුරුද්දෙන් සහන ඉල්ලන්න බෑ. අපි මේව කාපු රටක්. අපි බලමු ඉස්සරහට කොහොමද යන්නේ කියලා. ඊට අමතරව ගෙනුත් අහන එකක් තමයි ගොඩක් කට්ටිය කො මොනවාද කරේ. මේ පාර්ලිමේන්තුවත් ආනෝනේ කවුද අර නැලින් හැවගේ හැමදාම අහනවනේ ඇවිල්ලා මිනිහ ඇවිල්ලා ඊ මම දැක්ක ඇහුවා අහනවා මේ මොනවාද කරේ මේගොල්ලන් මෙහෙම එනවා කියලා. මෙහෙමයි මාසයෙන් අරව දෙනවා මේ දෙනවා. මොකක්ද ඒගොල්ලන්ට තියෙන හදිස්සි? ඒගොල්ලන් ඉල්ලුප එක නෙමෙයි අපි ඉල්ලුවේ. අපි ඒ ඕනෙකට අපි ගන්නම්. ඔයාට හදිස්සි වෙන්න එපා. ඔයා 2044 වෙනකන් රනිල් අප්පච්චි ගියාගෙන හිටපු කට්ටිය ඕගොල්ලන්. ඊට මේට පයින්වද නැද්ද කී හිතන් හිටපු කට්ටිය. ඒකින්ද ඕගොල්ලන්ට හදිස්සි කියලා අපිට හදිස්සි නෑ. හරි ඒකින්ද මේ එහෙම එකපාරට අවුරුදු දෙකකින් අර ඉස්සර වගේ අර ප්‍රසිද්ධ තීන්දුව తీරන ගන්න බෑ. කියන්නේ එහෙම පුළුවන් ඩාංගල මේ වෙලාවේ තව පෙට්‍රෝල් රුපියල් 8කින් අඩු කරොත් මිනිස්සු සන්තෝෂ වෙයි. ඒතර ඩාංගල කරන්ට් එක තව 115කින් විතර අඩු කරොත් මිනිස්සු සන්තෝෂ වෙයි. එහෙම කරලා තමයි එහෙම දීලා තමයි ඔය විදුලි බල මණ්ඩලයට කාලයක් කෙලවලා තින්නේ පෙට්‍රෝල් ඔය තෙල් පෝලිං හැදෙන්න හේතු වුනේ. එහෙම කරලා ඒ වැරද්ද කරන්න නෙමෙයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ. හොඳට පැහැදිලි හොඳට මතක තියාගන්න. මේ එහෙම ගෙනාවේ නෑ මේ ආණ්ඩුව කවුරු. ඒගොල්ලන් ගෙනාවේ හරි දූරදර්ශී තීරණ ගන්න මේ වගේ එකපාරට ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ තීරණ ගන්න නෙමෙයි. ඒකින්ද අපි බලන් ඉන්නවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මොනවාද වෙන්නේ කියලා. දැන්ට අපිට කියන්න වරදක් නෑ. සහ මම කලින් එකේ කියලා තිබි කන්ටේනර් කොන්ස්ටිටියුෂන් නමුත් ඒකත් දැන් ප්‍රශ්න ඉවරයි. ඒක මම දන්නවා. ඒක නිත්‍යනුකූල හැමදේම වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අර ජනාධිපතිතුමා කියනවා වගේ ඔක්කොම ප්‍රශ්න කතා කරන්නේ ඒක ඇත්තනම් එළියට ඇවිල්ලා කියලා රාජ්පොලිසියට මේක දෙන්න පුළුවන්. දීලා මෙන්න මේම සැකයක් තියෙනවා මේක ඔයලා බලන්න කියලා මේක කියන්න පුළුවන්. එතකොට ඔත්තුවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක බොරුවක් නම් පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්. ඕන බොරුව පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්. ජනාධිපතිතුමා එහෙම තමයි කිව්වේ. ඒක තමයි ඇත්ත කතාව. ඒකින්ද එහෙම දෙයක් නෑ. ඒක එහෙම වෙලා තියෙනවද ඉස්සරහට විතර. ඒකින්ද ඒක එහෙම දේවල් ගියාද නැද්ද කියන එක සම්බන්ධ කීපයක් හොයාගන්න පුළුවන්. ඒකට පරීක්ෂණයක් යනවා. ඒකින්ද ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන වදෙන්න ඕනේ. අපි බලමු තව මේ සතියේ තව කතා කරපු දේවල් කට්ටියගේ විස්තර වගේක් තියෙනවා. ඒ ටිකත් අපි අප්ඩේට් එකක් අරගෙන තව වීඩියෝ එකකින් හම්බෙමු.